අයිබෝන් ඉතින් ඔන්න සුපුරුදු විදියටම තවත් වීඩියෝ එකකින් ජ්‍යාමිති ගානක් අරන් ආවා. ඉතින් මේක ටිකක් සංකීර්ණ ගානක්. ඉතින් ඒ වුණාට ගැටලුවක් නැහැ. ඔයාට තියෙන්නේ වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යෙන් උවමනාවෙන් මේ ගාන බලන්න. ඔයාටත් මේ වගේ ගානක් හරියටම හදාගන්න ක්‍රමය ඔළුවට යයි. හරි. ඉතින් අපි වැඩි කතා නැතුව යම් ගානට එයා කියනවා ABCD සමාන්තරාශ්‍රයක්ලු කවුද? ABCD සමාන්තරාශ්‍රයක්ලු DX සහ BY කියන්නේ මෙන්න මේ AC රේඛාවට ඇඳපු ලම්බකලු. ඉතින් එයා කියනවා මෙන්න මේ ටික ඔප්පු කරලා පෙන්නන්නලු. හරි. ඉතින් පළවෙනියට මෙයා කියනවා AXD ත්‍රිකෝණය. කවුද පුතා මේ AXD ත්‍රිකෝණය කියන්නේ? මෙන්න මෙයා. මේ තියෙන්නේ AXD ත්‍රිකෝණය. මෙන්න මේ AXD ත්‍රිකෝණය ඊළඟට BYC මෙන්න BYC මෙන්න මේ ත්‍රිකෝණ දෙක. එයා කියනවා අපිට ඉස්සරලාම මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා පෙන්නන්නලු. හරි. ඉතින් මම ඔයාලට කියලා තියෙනවා ත්‍රිකෝණ දෙකක් අංග සම කරන අවස්ථා හතරක් තියෙනවා. පාකෝපා, කෝකෝපා, පාපාපා, කර්ණපා. හරි. ඉතින් මම කිව්වා මෙතනින් කර්ණපා අවස්ථාව ගන්න පුළුවන් අපිට ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. ඉතින් මෙතන අපිට ඇත්තටම දෙන්නම දීලා තියෙන ඍජුකෝණීය ත්‍රිකෝණ. ඉතින් අපි බලමු කෙලින්ම මෙයා කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙනවාද කියලා. හරි. කර්ණය මෙන්න මෙයා. ඔව්. කර්ණය සමානයි. නමුත් මේ පාද දෙකෙන් එකක්වත් අපිට සමාන වන බව යා දීලා නැහැ. එහෙනම් අපිට කර්ණපා ගන්න බෑ. එහෙනම් පාකෝපා, කෝකෝපා, පාපාපා කියන අවස්ථා තුනේ එකක් තමයි අපිට ගන්න වෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා තිනවා මේ අවස්ථා තුනෙන් කොයි අවස්ථාවද ගන්න කියලා ඔයාලා තේරුම් ගන්නේ. මම ඉස්සරලාම කිව්වා මෙයාලගේ සමාන වන කෝණ සහ පාද හඳුනා ගන්න කියලා. හරි. ඉතින් මට ගන්න පුළුවන් මෙයා 90යි නම් මෙන්න මෙයා 90යිනේ. මේ දෙන්නගේම ඇතුලේ කෝණ දෙක 90යිනේ. ඉස්සරලාම ඔන්න බලන්න මට කෝණයක් ආවා. ඔන්න කෝණයක් සමානයි කියලා ආවා. ඊළඟට අපිට මෙයා සමාන්තරාශ්‍රයක් හින්දා මේ පාදයට මේ පාදය සමානයි. එහෙනම් මෙන්න මේ පාදයට මේ පාදය සමානයි ගන්න පුළුවන්. ඊළඟට මෙයා ඒකාන්තර කෝණ මේ බලන්නකො මෙන්න මේ කෝණයයි ඒකාන්තර කෝණ වෙලා සමාන වෙනව නේද? මෙයා සමාන්තර නිසා. එහෙනම් ඔන්න තව කෝණයක් හම්බුණා. ඊළඟට අර මං කිව්ව මෙන්න මේ පාදයට සමානයි නිසා ඔන්න පාදයක් අපිට හම්බුණා. හරි. ඔන්න ඉතින් කෝණ දෙකක් සහ පාදයක් සමාන වෙනවා කියලා අපි හඳුනාගත්තා. අන්න එහෙම තමයි අපි ත්‍රිකෝණ දෙකක් මොන අවස්ථාවකටද අංග සම වෙන්නේ කියලා හොයාගන්නේ. හරි. ඉතින් කෝණ දෙකක් සහ පාදයක් එක්ක අංග සම වන අවස්ථාව අපි දන්නා මොකද්ද? කෝකෝපා අවස්ථාව. හරි. ඉතින් ඔන්න අපි දැන් උත්තරේ ලියන්නයි යන්නේ. මොකක්ද? ඔන්න අංග සම කරන විදිය. එයා කියනවා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණය බව තමයි අපි පෙන්වන්න ඕනේ. හරි. ඉතින් සුපුරුදු විදිහටම මේ ත්‍රිකෝණයේ අංග මේ පැත්තේ, මේ ත්‍රිකෝණයේ අංග මේ පැත්තේ. පළවෙනි එක්කෙනා කෝණය, ඊළඟට කෝණය පාදය. හරි. AXD ත්‍රිකෝණය කියන්නේ මෙයා මම ඉස්සරලාම කෝණය ලියනවා. මෙන්න මේ DAX කවුද? DAX කෝණය සමාන වෙනවා. මෙයාගේ කාටද? YCB. මෙයාගේ YCB කෝණයට සමාන වෙනවා. හේතුව මොකක්ද? අපි කෙටියෙන් ලියමු ඒකාන්තර කෝණ නිසායි යා සමාන වෙන්නේ. ඔයා දිගට උත්තරේ ලියා ගන්න. ඊළඟට තව කෝණයක් මෙන්න මේ DXA කවුද? DXA කෝණය සමානයි DXA කෝණය සමාන වෙනවා මෙතනින් BYC කාටද? BYC කියන කෝණයට හේතුව මොකක්ද? එයා දත්තය විදිහට අපිට ගන්න පුළුවන්. මොකක් විදිහටද? දත්තය විදිහට ගන්න පුළුවන්. මොකද එයා දීලා තියෙනවා මේ දෙන්න 90යි කියලා. ඊළඟට පාදය අපිට ගන්න පුළුවන්. කවුද? AD. මේ තියෙන්නේ මෙන්න මේ AD පාදය සමාන වෙනවා මෙතන BC පාදයට. හේතුව මොකක්ද? සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රයක ඔයාට ලියන්න පුළුවන් මොකක්ද? සම්මුඛ පාද. හරි. ඒක සම්පූර්ණ කරගන්න. ඉතින් ඔන්න අපි කෝණයක් පාදයක් සමාන වෙනවා කියලා පෙන්නනවා. ඉතින් අපි ලියන්න පුළුවන් එම නිසා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණය. අපි ලියන අවස්ථාව මොකක්ද? කෝපා අවස්ථාව කියලා. හරි. ඔන්න අපි මෙයා අංග සම කරලා පෙන්නවා. ඊළඟට එයා කියනවා මෙන්න මේ DX සමානයි BY. මොකද්ද? මෙන්න මේ DX සමානයි BY. ඉතින් ඔයාලට පේනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා, මේ ත්‍රිකෝණයත් අංග සම කරා, මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරා. ඉතින් අපිට ඔපචුනිටි ටිකක් එනවා. මොකද්ද? ත්‍රිකෝණ දෙකක් අංග සම කරාම එයාගේ මේ කෝණ තුනයි
මේ කෝණ තුනයි සමානයි කියන්නත් පුළුවන්. මේ පාද තුනයි සමානයි කියන්න පුළුවන්. ඉතින් මේ දෙන්නා මේ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් අපිට එම නිසා ලියන්න පුළුවන් dx සමානයි by. හේතුව මොකක්ද? හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා අපිට ලියන්න පුළුවන්. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වීම කියලා ලියන්න පුළුවන්. හරි. අවසාන වශයෙන් යා කියනවා මෙන්න මේ by dx. කවුද පුතා by dx? කෝ by dx? අපි යාව ඉස්සරලාම ලකුණු කරමු. by dx. මෙන්න මෙයා. හරි. අපිට මෙන්න මෙහෙම ඇඳයි. ඔන්න මම by කෝ මේ by dx මෙන්න මෙයා මෙන්න මෙහෙම යා කරනවා. මෙන්න මෙයා එයා කියනවා අපිට සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්නලු. හරි. කොහොමද අපි මෙයා සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්නේ? පුතේ අපි සමාන්තරාශ්‍රයක් කියලා පෙන්නන ආකාරය එහෙම නැත්නම් ලක්ෂණ හතරක් තියෙනවා. මොනවද? සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් විකර්ණ එකකින් සමච්ඡේදන වෙනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් එක් පාද යුගලයක් සමාන හා සමාන්තර වෙනවා කියලා පෙන්වන්න ඕනේ. හරි. ඉතින් ඔයාට මෙතන බලපු ගමන් පේනවා මෙන්න මෙතන ඒකාන්තර කෝණයක් තියෙනවා මේ විකර්ණය හරහා. මෙතන ඒකාන්තර කෝණයක් තියෙනවා. මෙයත් 90යි මෙයත් 90යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙයාට මෙයා සමාන්තරයි. කියලා කියන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ පාද දෙක අපි සමානයි කියලා දැන් කතා කරා. හේතුව මොකක්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඉතින් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙතන මේ ඒකාන්තර කෝණය සමානයි. මේ දෙන්න 90 බැගින් වෙනවා. ඊළඟට මේ පාද දෙක සමානත් වෙනවා. ඉතින් අපිට ඔන්න අර මං කිව්ව හතරවෙනි ලක්ෂණය එනවා. මොකක්ද? චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් සමානත් වෙනවා නම් සමාන්තරත් වෙනවා නම් අපිට පුළුවන් එයා මොකක්ද? සමාන්තරාශ්‍රයක් කියලා ලියන්න. හරි. මම කෙටියෙන් ඔයාලට ලියලා පෙන්නන්නම්. කෙටියෙන් අපිට ලියන්න පුළුවන් මේකේ by dx නේ by dx චතුරස්‍රයේ by dx චතුරස්‍රයේ අපිට ලියන්න පුළුවන් dx සමානයි by හේතුව ඉහත දී ඇත. අපි ඔප්පු කරලා තියෙනවා. මොකද්ද? අපි ඉහත ඔප්පු කරලා තියෙනවා කියලා ලියන්න. ඊළඟට අපි ලියන්න පුළුවන් dx සමාන්තරයි by. එයාට හේතුව ලියන්න මොකක්ද? ඒකාන්තර කෝණ සමාන වීම. අපිට ලියන්න පුළුවන් එම නිසා by dx සමාන්තරාශ්‍රයකි. හේතුව මොකක්ද? සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. හරි. ඉතින් ඔයාලට අකුරු තේරුම් ගන්න බැරි වුණාට කවන්නේ නැහැ. ඔයා මේක අවබෝධ කරගෙන ලියන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට සාරාංශයක් ගන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ වගේ චතුරස්‍ර සමාන්තරාශ්‍ර ආශ්‍රිත ගණන් දීලා මෙන්න මේ වගේ පාද සමාන කෝණ සමාන වගේ දේවල් දීලා තියෙනවා නම් ඉතින් අපිට ප්‍රධානම ක්‍රමය තමයි මොකද්ද? ත්‍රිකෝණ දෙකක් අංග සම කරලා ඒ ආශ්‍රිතව අනුරූප අංග සමාන කරලා පෙන්වන එක. හරි. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් මේ වගේ ගානක් සරලව හදාගන්න හැටි ඔයාලට පැහැදිලි වෙන්නද කියලා හිතනවා. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. හැමෝටම ආයිබෝවන්.